හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් ඔන්න අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ ගේම් එක අපිට හම්වෙලා තියෙන නැත්නම් ගරෙන් අපිට දීලා තියෙන සුපිරිම ගන් සෙට් එකක් ගැන. ඉතින් මේ ගන් වලින් ගැහුවොත් ඔයාට අනිවාර්යයෙන්ම කිල් දාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. BR වලත් CS වලත් දෙකම එකයි. ඉතින් ඕනම මැච් එකකට ඔට්ටු සුපිරිම ගන් සෙට් එකක් තමයි අද වීඩියෝෙන් අපි කතා කරන්න යන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවාද මේ සුපිරිම ගන් සෙට් එක කියලා. ඉතින් අපි පලනටම කතා කරන ගන්න එක තමයි මෙන්න මේ ග්‍රෝස කියන ගන්න එක. ඉතින් මේ ග්‍රෝස ගන්නයින් අය සුපිරිට වදනති හෙඩ් ගන්නව. ඉතින් ඕනම කෙලින්ම එනිමියාගේ ඇඟට වදින්න මචන් ආය සුපිරියක්ම තමයි. ගොඩක් ප්‍රෝ ප්ලේස්ල පාවිච්චි කර ගන්නයක් මේක. ඉතින් සාමාන්‍යෙන් අපිට මේ වගේ ගන්නයක් CS වලදී නම් හම්බෙන අඩු හම්බෙනවා. හම්මුණ අනිවාර්යම ගන්න බියාරවල් දෙන හොයාගන්න ගැන ලූට් වගේ නිකන් ලූට් කරන්න එහෙම වැටල කොහෙවත් නැහැ මේ ග්‍රෝස එක. ඒක කාසොල් එක්කින් තම හොයාගන්න වෙන්නේ. එහෙම නැත්තම් එයා ඩ්‍රොප් එකකින් තමාට ග්‍රෝස කියන ගන්න හොයාගන්න වෙන්නේ. ඉතින් මේ ගන්න සුපිරිම ගන්නක්. ඉතින් ඒ විතරනේ මේක ගරින්න දීලා තියෙන ස්කින් පවර් අඩු ගන්න එක. ඉතින් ඒක ග්‍රෝස එක තමයි ඒකේ නම. හරිද? ඉතින් ඊළඟ ගන්න එක ගැන කතා කරනවා. හරි. ඔය පොඩ්ඩක් පල්ලහැට හොම එමු. හරි. ගන් ගොඩක් තියෙනවා නීති. ඒ අපේ ඊළඟ ගන්න එක තමයි ඒවලින්. හරිද? ඒර් ගන් හරිද? ඒර් එතකොට එම් ජීතම කදවන්න තාමොකක්දවර ගැත්තිනනේ. එතකොට ෂොට් ගන්න හෝ ගන්නවර්ග තියෙන ඔන්නවගේ ගන් අතරින් කත්තම. හරි. ඒ පලවෙනටම කතා කරේ ගලෝස ගන්න එක. ඉතින් ඊළඟට අපි කතා කරන්න මෙන්න මේක අලුතෙන් මාල්ග වීන්ජිකස් දර්දම කද්ද බන්දන්න ඕන ඇස්ට්‍රා බටර් පානක. ඉං මගේ ඉංග්‍රීසිත්තරනිකං හසය වඩය වගේ ගෙලබෙන්න හරිමචා. මේක අලුතෙන්මාව ගන්න එකක්. මේක සුගරියත් තම ඉතින් මේ ග්‍රනයිට්ෙකුත් යනද බන්දන්න ෆය කරද්දි එහෙමක් ඔයකම ලාවට දැකල තියෙනවා. ඉතින් මේකනම් වැඩියමට නෝට්න හැබැ මේක මං පය කරලා තියෙන ලොකු ඩමේජ්ජක් යන මේ හිත් අයිතින් එනිමිය කොරතම හැබැයි මට මේක CS වල්දින මීටර් නෑ මේක CS වලන හම්බුණද කියලා. CS වලි දෙනවන අනිවාර්ය කමෙන්ට් එකක් දායන්න. හරි. ඊළඟ එක තමයි මේ AC80 කියන්නේ. හරිද? AC80 කියන්නේ ඔයාලා දැකලා ඇති CS වලදීනුත් AC80 තියෙනවා. අපිට BR වලනුත් ලේසියම හොයාගන්න පුළුවන් ගන්න තමයි AC80 කියන්නේ. I think මේකෙන් නම් ස්නයිපර් වලට විතරයි මේක දෙවෙනි වෙන්නේ. හරිද? ස්නයිපරෙන් පස්සේ වැඩියම් ස්කෝප් වල දුර ගහන්න පුළුවන් ගන්න එක තමයි මේ AC80 කියන්න. සුපිරියක් තමයි. එක උන්ඩයකින් ඔවා හරියටම ඇනිමේට් ඩැමේජ් කොරොත් ඒ ඩැමේජ් එක 80ක් යන. හරිද? ඉතින් 80ක් කියන්න අය ඉතින් සුපිරියක් තමයි. හරි. ඒක AC80. ඊට පස්සේ අපේ අර SMG ද මොනවද කියන්නේ? ඔන්න ඒ පැත්තට ආපුවාම අපිට තියෙනවා UMP. හරි. UMP එකත් සුපිරිම ගන්න එකක්. ඔන්න ළඟ ගහන්ඩතා මේකනම් දුර ගහනවට නං එච්චර ලොකුවටම නැහැ. දුරක් ගහන්න පුළුවන්. හරි ලොකු දුරක් ගහන්න බෑ. එක මිටස් තියනවානේ. ළඟ ගහන්න නම් ආය සුපිරියක් තමයි. අය මේක කෙලින්ම අර MP40ටත් වඩා සුපිරිම ගන්නයක් මේක UMP එක කියන්නේ. මොකද දැන් UMP එකේ එබෝ එක උනත් තියෙනවානේ. දැන් ඒබෝ එකත් මැක්ස් කරගත්තාම ඉතින් ගැම්මක් කරලා යන්න පුළුවන්. සුපිරියක්ම තමයි ඉතින් මේකත් ආයෙත් හෙඩ්ෂොට් නැති. අර එට පස්සේ MP40ත් ආය සූරි. MP40 මන් දන්න විදිට ඒවෝ දෙකක් ඇල තියෙන මන් දන්න කොහමරි සුපිරියත් තමයි. ඉතින් MP40ත් ඒවෝ කදාගත්ත කියන්නේ ගැම්මක් කරන්න පුලන් CS වල්දිහෙම පට්ට වටිනවා. ඉතින් ඕල දකල ඇති B2ගේ වුණත් ස්නාපය එකයි AWM එකයි ළඟ ගහන්න මේකයි තමාදාගෙන යන්න. හරි. මේක ළඟ ගහන්න ඉතරන්නෙමේ යම් කිසි දුරකටත් මේක ෆය කරන්න පුළුවන්. හරි. පොඩි දුරකාර ලොකුවට එමනේ ස්කෝප් කරන්න ඇතුවනම් සාමාන්‍ය දුරකට ගහන්න පුළුවන් මේක. හරිද? සුපිරියක් තමයි ඒක. ඊට පස්සේ අපි ෂොට් ගන් පැත්තටාව. මොකක්ද දෙකේ ෂොටිය නෑ දෙකේ ෂොටි හය ෂොටිනේ සුපිරිම ගන්න ඇතිනෙන්න ඔපෙන්න්න. ඔන්නහම පල්ලහාටාව මෙන්න මේ ගන්න එක. හරිද? මොකක්ද මේ ගල් කටස්සේ වන්නංගල් ගඩ සර මොකක් කරේක M590 මෙන්න මේකත් සුපිරියයි. BR වලදින සුපිරියක් තමයි. හරි. දැහිතන්න ඔයාලා ස්කෝඩ්ඩක් එහෙම අද්දින් එහෙම ඔන්න රික් හරි ස්කෝඩ්ඩක් එහෙම අද්දින් කොහොම CS එක ගියපා එනිමේට් ඔයාගේ යාළුවෙක් අර ටීම් එකේ කවුරු හරි කෙනෙක් ඩැමේජ් කරොත් ඔයාලා පුරා ලේසියෙන් මේක ගහලා
කියලා උස්සලා හරි කොහොම හරි බූයක් ගහන්න හරි අන්තිම මොහොතේ වුණත් වැදගත් වෙන ගන්නයක් මේක ලොකු ඩැමේජ් එකක් යනවා මේ හරි මේකෙන් ආයේ පට්ට ලොකු ඩැමේජ් එකක් යන්නේ ඊට පස්සේ ස්නයිපර් පැත්තට ආවහම මොකක්ද ස්නයිපර් AW නෑ AW එක නෙමෙයි සුපිරියර්ට වර්ෂණ එකක් තියෙනවා මොකක් මෙන්න මේක M82V එක හරිද මේක ඔයාලා නම් මොනවා කියනවද දැන් ටයිම් එකට මන්නම් M82V කියලා තමයි කියන්නේ හරි මේක පට්ට වැදගත් ගන්න මොකද කිව්වොත් මේක ඔයාලට මේ අර වෝල් ලස්සනුත් මේක ගහන්න පුළුවන් අයිස් කිල් එකක් තියෙන මොකද්ද මන් දන්නේ නැහැ ඒකත් දාගෙන වෝල් එක අස්සෙන් ගහන්න පුළුවන් මාරම වර්ෂණ ගන්නයක් මේක හැබැයි මේක අපිට CS වලදී නම් දෙන්නේ නැහැ BR වල විතරයි ඉතින් මොකද කට්ටිය හිතන්නේ අද වීඩියෝ එක ගැන ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ සුපරම ගන් සෙට් එකක් ඉතින් ඔය ගන් ටික යූස් කරලා බලන්න ඔයාලට අනිවාර්යයෙන් හෙරෝයින් නෙවෙයි කෙලිම මාස්ටර් උනත් ගන්න පුළුවන් සුපරම ගන් සෙට් එකක් හරි ඔය වගේ ස්කිල් ටික හරියට නැති වුණත් ආය ප්ලේයින් බැරි වුණත් ඕකේ වදගත්තත් ඇති ගොඩක් ෆෑහන්ඩ ලොකු ඩැමේජ් ටිකක් යනවා ඕකේ ඉතින් සුපරම ගන් සෙට් එකක් තමයි ඔය කතා කරේ ඉතින් තවත් මේ වගේ ට්‍රික්ස් අනම්මන ගේන මචං ඔක්කොම මිකිය විතරයි මචං ඒ නිසා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න තවත් දේවල් ඉස්සරහට වීඩියෝස් අරගෙන එන හරි තව වීඩියෝස් අරන්ගෙන අපේ ස්නයිපර් ගහන්න කොහොමද කියලා ප්ලේලිස්ට් එකක් තිබ්බා අපේ කලින් channel එක හරි channel එක නැති වුණානේ ඉතින් ඒ channel එකේ වෙනම ප්ලේලිස්ට් එකක් තිබ්බා පුළුවන් වුණොත් මම ඒකත් අරන් එන්න හරි ඉතින් ඒ නිසා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න ලයික් කරලා තවත් ඔයාලගේ ගේම්ස් එක ගහන යාළුවෙක්ට දැනගන්න මේක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න මචං ඉතින් එහෙනම් ගිහලා යන්න සුබ දවසක් හමු තවත් අලුත් ගේම් වීඩියෝ එකකින්